ගෞරවනීය ස්වාමීන් වහන්සේ මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි හිතවතුනි 2011 මාර්තු මාස 10 වන දින පවත්වන පළාත් පාලන මැතිවරණයේදී වෙන ඕනෑම කටයුත්තකට අවංකව අපේ කෙනෙක් හැටියට කටයුතු කරනවා. වචන දෙකක්. ඔබ තුන්වහන්සේලා සියලු දෙනාගේම සහයෝගය මම හිත සිතින්ම බලාපොරොත්තු වෙනවා. මා මේ ප්‍රදේශයේ බොලස්කුම කලාපය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වුණේ ලංකා සංස්කෘතික පක්ෂයේ සරණං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු තේන මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු තේන මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන කවමදාවත් නුඹේ බර මගේ කරේ තිබ්බේ නෑ වගේ හුඟක් බර නුඹේ මතකයන් මිස රිදෙන උරපත නම් නුඹේ හුඟක් බර නුඹේ මතකයන් මිස රිදෙන උරපත නම් නුඹේ ගෙදර තිබූ නොකියවූ මහ පොතක් නිහඬවම මඟ කියූ සිතියමක් ඔබ නොමැති අද දිනේ මැවි මැවි මට පෙනේ ඔබේ රුව තාත්තේ ඔබ මහදහ අටරියන් පිළිමයක් ගම් මට්ටමේ බිම් මට්ටමේ නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට
වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මානව හිතවාදියෙක් හැටියට කළ ඒ සමාජ මෙහෙවර ශාසනික සේවය දේශපාලන භූමිකාව කෙලවර කරමින් ජාතියෙන් සදහටම සමුගත් අපේ ආදරණීය නාගරික මන්ත්‍රී මඩවල විතානගේ ඔලිවර් පෙරේරා මැතිණුන් අවසන් කටයුතු චාරිත්‍රානුකූලව සිදුවෙන ආගමික වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න අපගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන අපි කෙරෙහි අනුකම්පාවෙන් අපි අතරට වැඩම කර සිටින ගරුතර මහා සංඝරත්නය මේ වෙලාවේ දෙපා නම දිනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පිළියෙල කරන්නට යෙදුන මතක වස්ත්‍රය දින කිහිපයකට පෙර මිය පරලොව යන්නට යෙදුන බොරලැස්ගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට වගේම මේ ගමේ හොඳ යහපත් සමාජ සේවකයෙක් ගම්වැසියෙක් හැටියට ක්‍රියා කළ එම් ඔලිවර් පෙරේරා මෙතුමන්ගේ පරලොව ආයිති භවයේ යහපත් වීම උදෙසා මහා සංඝ රත්නයේට සංඝ සතුව පූජා කරමි. පූජා වේවා කියන වාක්‍ය පූජා වේවා කියන සිතුවිල්ල චේතනාව පෙරදරි කරගෙන මේ වාක්‍ය කියන්න මතක වස්ත්‍රය සංඝ සතු කිරීමට කාලකතානං නොඥාතේනං පුඤ්ඤත්තාය ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේම කාලකතානං නොඥාතිනං පුඤ්ඤත්තාය ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේම වත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරෝධයන්තේ සංඝෝප සමෝකෝ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරෝධයන්තේ තේ සංඝෝප සමෝසුඛෝ අනිච්චාවත සංඛාරා. තුන්වෝවිල ධම්මරතනා විධාන නායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම රත්නපිටිය පරම ධම්ම වර්ධනාරාමාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති කොට්ටේසේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය පෙරත්තොට සීලවංශ පඬිත හාමුදුරන් ප්‍රධාන කොටගත් වැඩමවා වැඩ සිටින පූජනීය මහා සංඝ රත්නයෙන් පළමු කොට නමස්කාර පූර්වකව අවසරයි. සංවේග ප්‍රාප්ත කාරුණික පින්නතුනි, අද මේ නිවසේ ගෘහස්වාමි දුව හැටියට කටයුතු කරන ජීමාගට් අල්විස් මෑණියන්, ඒ වගේම බාල සහෝදරිය මැටිල්ඩා පෙරේරා මහත්මිය, ඒ වගේම දූ දරුවන් වන ප්‍රමිලා පෙරේරා, සන්ධ්‍යා පෙරේරා, ලසන්ත පෙරේරා දුපුතුන් වගේම මුණුපුරු මිනිපිරියන්, ඥාති හිතවතුන්, ඒ වගේම සම්භාවනීය අසල්වැසියන්, ප්‍රදේශවාසීන්. ඔලිවර් පෙරේරා මහත්මයා පිළිබඳව
මා හිතන්නේ මුලින් විවරණයක් සිද්ධ කළ අපේ සිරිසේන මහත්මයා බොහෝ කරුණු ප්‍රකාශ කළා. එතුමා වසර 20කට ආසන්න කාලයක් මා දන්නා තරමින් කැස්බෑව ප්‍රාදේශීය සභාව වගේම ආරම්භයේ සිටම බොරලැස්කමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළා. එතුමා මුලින් පදිංචිව සිටියේ රත්නපිටිය ප්‍රදේශයේ ජීවත්ව සිටියදී එතුමා ඒ ප්‍රදේශයේ මහජන නියෝජිතවරයා හැටියට ක්‍රියා කළා. ඉන්පස්සේ කටුවාවල ගල්වල ප්‍රදේශයේ පදිංචියට මේ නිවස තෝරාගෙන පැමිණිදා ඉඳලා මේ කටුවාවල විහාරස්ථානයේ එක්ක ඊටාම සමීප සම්බන්ධතා පැවැත්තුවා. ගමට වගේම පන්සලට බොහොම හිතවත් ගම්වැසියෙක් කුළුපක දායකයෙක් බවට පත් වුණා. එතුමා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජවාදී දේශපාලකයෙක්. එදා ලංකා සම සමාජ පක්ෂයේ පැරණි සමාජිකයන් නායකයන් එක්ක බොහෝම සමීප සම්බන්ධව කටයුතු කළා වගේම එතුමා ඒ සමාජවාදී කඳවුර තුල නියෝජනය කළේ දුප්පත් නිර්ධන පන්තියේ ජනතාව. එතුමා මිය යන තුරු එතුමාට තිබිච්ච එකම වාහනය තමයි අර බයිසිකලය. ওই බයිසිකලේ පැදගෙන ගම පුරා නොගිහිපු තරක් ගයක් නැති වෙති. සමහර වෙලාවල් වල ඔය ටිකක් වෘද්ධතර අවධියටපත් වුණාට පස්සේ අපි උනත් ප්‍රකාශ කළා ඔලිවර් මහත්තයෝ බයිසිකල් පැදිල්ල නම් දැන් හොඳටම ඇතිරි. ඒත් එතුමා ඒක ඇතෑරියේ නැහැ. එතුමාට මුළු ජීවිතේ පුරාවට තිබිච්ච එකම හා හොඳම වාහනේ උනේ ඒ බයිසිකලය. ඒ විදිහට කල්පනා කරලා බැලුවහම එතුමා දේශපාලනයේ තුලින් හරියම්ම කරගත්ත දෙයක් නෑ. හැබැයි නැතිවෙච්ච දේවල් නම් ඇති. ඒ වගේම එතුමා දේශපාලකයෙක් හැටියට සමාජ සේවකයෙක් හැටියට ගම තුල ඉතාමත් හොඳ යහපත් චරිතයක් ගොඩනගා ගත්තා වගේම පන්සලට ඉතාම සම්බන්ධ සමීප දායකයෙක් හැටියට ක්‍රියා කරන්නට යෙදුණා. විහාරාධිපති ගුරුදේව නායක හාමුදුරන් වහන්සේට පන්සලේ වැඩ ඉන්න අනිත් හාමුදුරන් වහන්සේලාට බොහොම හිතවත්කමින් ක්‍රියා කළා විතරක් නෙවෙයි පන්සලට ගියාම ඒ උතුම් හාමුදුරුත් එක්ක කතා බහ කරලා එන තාමත් හොඳ යහපත් ගතිගුණ එතුමා ළඟ තිබුණා. පන්සලේ සිදු කරනු ලබන ඕනම ආගමික සමාජික ශාසනික කටයුත්තකදී පේසේනාරත්න මහත්මයාලා මතක් කිරීම කළාම මේ පවුලේ ඇත්තෝ කළ යුතු යුතුයකම් අඩු නැතුව ඉෂ්ට කරන්නට යෙදෙනවා. ඒ විතරක් නෙවෙයි ඔලිවර් මහත්මයා හොඳ අයෝමය මානසික ශක්තියක් දරා ගැනීමේ හැකියාවක් තිබිච්ච කෙනෙක්. එතුමාට ජීවිතේ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අභියෝග අතර එකක් තමයි Tamanගේ පුතණුවන් සහ දියණියගේ අකල් වියෝව. දැන් අපි සිද්ධ කරන්නට යෙදුන මේ පංචශීලයේ සමාදන් වීමෙන් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් මතක වස්ත්‍රයක් පූජා කිරීමෙන් දාන සීල භාවනාදී වශයෙන් සිද්ධ කරගත්තා වූ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් දින කිහිපයකට පෙර වියෝවන්නට යෙදුන ආදරණීය ස්වාමියාට දයාබර පියාණන්ට සහෝදරයාට මුත්තණුවන්ට ඥාතිවරයාට එම් ඔලිවර් පෙරේරා මැතිතුමන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. එතුමාගේ පරලොව ආයත් භවය යහපත් වේවා. උතුම් නිවනේ සැනසීමට මේ පින ඒකාන්ත කුසලයක්ම වේවා කියන චේතනාව පෙරදරි කරගෙන දැන් පෙම් පූජ්‍ය අරගෙන ඉදම්මේ ඥාතිනම් හෝතු ගාතාව කියමින් පැන්වනවා. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතිනෝ ඉදම්මේ ඥාතිනම් යතාවාරිවා පුරා පරිපූර්ණං සාදරං ඒවමේව ඊතෝ දින්නම් දේතානං උපකප්පති උන්නමේ උදකං වණ්ණං යපාදින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින්නම් වේතානං උපකප්පති චිතං පත්තිතං තුයිහං සබ්බමේව සමිජ්ජතෝ පුරන්තු චිත්ත සංකම්පා මනිජෝති රසෝ යතයි චිතං පත්තිතං තුයිහං ඉප්පමේව සමිජ්ජතෝ සබ්බේ පුරන්තු චිත්ත සංකම්පා හතෝ ඉදම්මේජාතෝ අපේ ගරුතර හාමුදුරන් වහන්සේලා සඳහා අපේ ගෞරවනීය ස්තුතිය අපි ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම අපි ගිහි කතා සඳහා ආරාධනය කර සිටිනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්තිරාරච්චි මැතිතුමාට මේ අවමංගල සභාව අමතා වචන කීපයක් කතා කිරීම.
අපේ කතා ඉතාම කෙටියෙන් කළොත් හොඳයි කියන එක තමයි මගේ අදහස. මොකද මෙතුමා පිළිබඳව අපේ පපුවේ තිබෙන සියල්ල අපි කතා කරොත් අපි හැම කෙනාටම පැය ගාණක් කතා කරන කරුණු තියෙනවා. මෙතුමාගේ ජීවිතේ පොතක් වගේ. දිවංගත සෝමි ශාස්ත්‍රී මැතිතුමා යෝගී මගේ තාත්තා එයා ගම්කාර සභා දේශපාලනය නැත්නම් ගම් සභා දේශපාලනය කරන වකවානුවේ ගම්වල හිටපු ගම් සභා නියෝජිතයෙක්ගේ මට්ටම තමයි පරමාදර්ශී විදියට උළුව පෙරේරා මැතිතුමා නියෝජනය කළේ. එතුමා ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරේ. මම මේ රටේ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරේ. අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙච්ච එක වුණත් අපේ දේශපාලනයේ ඔලිවර්ගේ අපේ පෙකිනි වෙලා කැපුවේ මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂවලින්. ඒ නිසා මම මෙතනට ආවේ ඔලිවර් සහෝදරයාට අවසාන ගෞරවය දක්වන්න ආවේ මේ වාමාංශිකයෙක් හැටියට එතුමාට තිබෙන අපේ ගෞරවය නිසා. හැබැයි අර කන්දන ඇමතුමා කිව්වා වගේ අපේ නිවේදක මහත්මයා කිව්වා වගේ අපි දන්න අපි දැකපු අපිට මතක වාමාංශිකයෙක් හැටියට ඒ වාමාංශික න්‍යායට අනුව තමයි අවුරුදු දශක 9කට ආසන්න කාලයක් වූ ඔලිවර් සහෝදරයාගේ ජීවිතය ගෙවුවා. අද වමෙන් පටන් ගත්තත් දකුණෙන් පටන් ගත්තත් අවසානයේ අපි සෑම මහජන නියෝජිතයෙක්ම වාහනයකින් තමයි ඒ ගමන අවසන් කරලා තියෙන්නේ. නමුත් ඔලිවර් සහෝදරයා කවදාවත් තමන් ආරම්භ කරපු ගමන මිය යන තෙක්ම හිටපු සහෝදරයෙක්. මේ තමයි අපේ රටේ නියම වාමාංශික සහෝදරයෙක්ගේ ස්වභාවය කියන එක මොනවට පැහැදිලි කරලා තමයි ඔලිවර් සහෝදරයා අපි සියලු දෙනාගේම සමුගන්නේ. විශේෂයෙන් මට සිහිපත් වෙනවා 2006 වර්ෂයේදී අපි මේ නගර සභාව ප්‍රථම නගර සභාව හැටියට ජයග්‍රහණය ලබලා ඒ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිවරයා හැටියට ඔලිවර් මන්ත්‍රීතුමායි ප්‍රථම නාගරික මන්ත්‍රීවරයෙක් හැටියටත් අපි නගර සභාවේ වැඩබාර ගත්තාම අපිට මාසික රැස්වීම තියන්න තැනක් නැහැ. බොහෝ අඩුලූඩුකම් තිබ්බා. ඒ වගේම පළාත් වාසීන්ගේ ගොනුවක් අනුමත කරන්න ගියාම පැරණි ලිපි ලේඛන ඔප්පු තිරප්පු තිබ්බ කිසිවක් නැහැ. පහුගිය කාලවල වල ඒක ගිනි තිබ්බ තැනක්. බොහෝ දේවල් නැහැ. ඒ වගේම ආදායම නැහැ. භෞතික සම්පත් නැහැ. ජනතාව ඉල්ලගෙන එන ඒව අපිට ඉටු කරන්න විදියක් නැහැ. නිසි ආදායමක් නැහැ. මුළු වර්ෂයකටම ලක්ෂ 35ක් 36ක් වගේ බජට් එකක් එන්නේ. අපිට තියෙන වරිපනම් මුදල් ඒවා එකතු කිරීමේ ගැටලු මේ ආදී අනේක විද ප්‍රශ්නවලදී ඔලිවර් පෙරේරා මැතිතුමා අපිව අසරණ කරන්නේ නැතුව මාත් එක්ක අත්වැල් බැඳගෙන මේ සමස්ත පුරවරේ වෙනුවෙන් අති මහත් සේවාවක් ඉටු කළා. අපි අලුත් නීති රීති ගෙනාවා. අපේ කමිටු සක්‍රිය කළා. ඒ කමිටු වල මුදල් කමිටුවේ ඉඳලා සෑම තැනකම ළඟ ඉඳගෙන මට බොහොම හයියක් දීපු කීප දෙනා අතර අවංක කෙනෙක් ඔලිවර් පෙරේරා මැතිතුමා කියන්නේ. ලොකු සැප සම්පත් එහුවේ නැහැ. ලොකු දේවල් ගැන හිතුවේ නැහැ. එහෙම දේවල් ගැන හිතලා කටයුතු කළේ නැහැ. ඔහුගේ ජනප්‍රියම වාහනේ පුඩ් බයිසිකලය. එතුමා ඒකෙන් තමයි උපරිම ගමන් ගියේ. එතුමා කවුරුත් කිව්වා වගේ මැතිවරණය කරේ අමුතු විදියකට. මේ පාර ඉඳලා ඔය ඉස්සරහා මේන පාර ළඟට විතරක් රතු කොජුවැල් කීපයක් එල්ලනවා. එක රැස්වීමක් මෙහි කරනවා. එච්චරයි. ඉතුරු ඒව ඔක්කොම තනියෙන් කරන්න. දැන් බොරලස්කමුයි නගරාධිපතිතුමා මෙතුමා ගැන නොඅඩුව බොහොම සම්පූර්ණ කතාවක් කළා. නගර සභාව ගම් සභාවේ සිට විකාශනය වෙද්දී මේ ගම් සභාව නියෝජනය කරපු ඓතිහාසික නායකයන් හිටියා. බොරලස්කමුයි සමරපාල වෛද්‍යතුමා, චූලරත්න මැතිතුමා,
ටීන් පෙරේරා සහෝදරයා ඔවුන්ගෙන් ඇතිවුණු ඒ ග්‍රාමීය නායකත්වයේ හිස් අවකාශය ගැඹුරින් සාර්ථාන්විතව පුරුමු ලැබූ විශිෂ්ට ගණයේ නායකයෙක් තමයි ඔලිවර් සහෝදරයා. ඔලිවර් සහෝදරයා ගැන කියද්දී තාම මතක් කර යුතු දෙයක් තියෙනවා. සම සමාජ පක්ෂ දේශපාලනයේ හරිම අමාරුයි. අර තරුණයෝ කියන ලස්සන කතාවක් තියෙනවා. අතින් කාල මුහුදෙන් නානවා තරම් ඒ තරුණයෝ කියනවා වගේ අමාරු වැඩක්. ඒ දේශපාලනයේ කරපු නායකයෙක්ගේ ගෙදර බිරිඳට දරුවන්ට සිද්ධ වෙනවා මහ දැවැන්ත කැපවීමක් කරන්න. වරප්‍රසාද ලාභ ප්‍රයෝජන ගලන දේශපාලනයක් මේ දේශපාලනය ඇතුලේ මෙතුමා ඇසුරු කරපු මහා තේජාන්විත දැවැන්ත වමේ උදාර නායකයන්ගෙන් පන්නරේ ලබපු මේ සහෝදරයාගේ තිබුණ අපූර්ව දේශපාලන සංනිවේදනය. ඕනම විරුද්ධ මතයක් දරන දේශපාලකයෙක් එක්ක කණ්ඩායමක් එක්ක එතුමාට පුළුවන්කමක් තිබුණ අදහස් උදාස් හෝමාරු කරගෙන ඉන්න තමන් දරන මතේ ඍජුව අනුගමනය කිරීමේ අපූර්ව දක්ෂතාවය. සුන්ට පුදුම ආදරයක් තිබිච්ච මිනිසුන්ගේ හිත දිනාගත්ත රත්තරපිටි ප්‍රදේශයේ දා ඉඳලම නොපරදිලා පෙරදෙන්නේ නැතුව හිටපු මන්ත්‍රීවරයෙක් තමයි අපේ ඔලිවර් පෙරේරා මන්ත්‍රීතුමා. ඒකට ඒ විතරක් නෙවෙයි තුමාගේ ඉතිහාසයට පු නායකයෝ දිහාවලුම මේ රටේ ඉතාම නමුගත කීර්තිමත් නායකයෙක් එක්ක ඇසුරු කරපු කෙනෙක් තමයි ඔලිවර් පෙරේරා මන්ත්‍රීතුමා. තිය ගම්පියස පාමංකඩ ඒ බලපොකුණ ඒ පළාත ඒ වගේම කටුවාවල නීලමහර ගම්පියසින් පැමිණි එතුමාට ආදරය කරන සියලු දෙනාගේම අවසරයි. ඔලිවර් පෙරේරා මැතිතුමා සමග මම අවුරුදු 40ක පමණ කාලයක් ඉතාම ළඟ සම්බන්ධතාවයකින් ක්‍රියා කළා. ඒ සම්බන්ධතාවය වඩාත් උපමට්ටම් වෙන්න පටන් ගත්තේ එතුමා ඒවකට ජීවත් වෙච්ච රත්නපිටිය ගම්පියසෙන් මම විවාහ වීමත් එක්ක ඒ වගේම එතුමා නියෝජනය කරපු දේශපාලනමය ව්‍යාපාරයට මමත් සම්බන්ධ වීමත් සමග අපිට අවස්ථාවක් ලැබුණා මේ පරිණත ප්‍රශස්ත දේශපාලන චරිතෙත් එක්ක ගනුදෙනු කරන්න. හිටපු නාගරික මන්ත්‍රී පන්දුල චන්ද්‍රසේකර මහත්මයාට අපි ගෞරවයෙන් මේ වෙලාවේ ආරාධනය කර සිටිනවා. සංවේගජනක සභාවෙන් අවසරයි. ඔලිවර් පෙරේරා මැතිතුමාගේ මේ අවසන් මොහොතේ මේ ගුණකථන කිරීම සඳහා අපිට ආරාධනා කරන ලද එතුමාගේ දයාබර බිරිඳ දීනියන් පුතුණුවන් ඇතුළු ඒ පවුලේ උදවියන්ගෙන් අවසරයි. පක්ෂ විවිධ පක්ෂ නියෝජනය කරමින් හිටපු මහජන නියෝජිතයන් රැසක් සහභාගී වුණා, ගුණකථන කළා. මගේ ආදරණීය මාමා ටීඑන් පෙරේරා මැතිතුමා එතුමා එක්තරා යුගයක ඒ සමසමාජ ව්‍යාපාරයේ ඒ රත්නපිටි ප්‍රදේශයේ නායකත්වය ගත්තා. එතුමත් එක්ක එතුමා විවාහ වෙලා අල්විස් පවුල් හා සම්බන්ධ වෙලා රත්නපිටියේ ගමට ආවන් පස්සේ මගේ මාමත් එක්ක තමයි එතුමා මූලික දේශපාලන කටයුතු කළේ. එතුමා අවසන් උස්ම හෙළුවෙන් පස්සේ පෙරේදා මේ ස්ථානයට ආවහම මට එතුමාගේ වැඩිමල් දියණිය කිව්වා අනේ බන්දුල මල්ලි එයා පහුගිය දවස් දෙකෙත් කතා කළේ රත්නපිටියේ නන්දපාල මාමලයා ගෙදර ඉන්නවා වගේ අපි ඡන්ද ප්‍රතිඵල ඇහුවා දැන් ගෙදර යමු කීකේ. කියන්නේ එතුමා කවදත් මට හැඟී ගිය වෙලේ එතුමාගේ මුල අමතක නොකරපු අතිශේෂ්ඨ
දේශපාලඥයෙක්, ප්‍රාදේශීය දේශපාලඥයෙක්, ඒ වගේම ප්‍රජා සේවකයෙක්. එතුමා දේශපාලනයේ විතරක් නෙමෙයි රත්තරපිටියේ ගමේ මේ කටුවාවලට එන්න ඉස්සෙල්ලා එතුමා විවාහ වෙලා මේ කටුවාවලට එනකම් වසර ගණනාවක් ඒ ගමේ සෑම ආගමික, සමාජීය, ක්‍රීඩා කටයුතු, සංස්කෘතික කටයුතු ඒ හැම එකකම නායකත්වයේ ගත්ත පුද්ගලයෙක් හැටියට තමයි අපි ඔලිවර් අයියව අපි කියන්නේ ඔලිවර් අයියා කියලා ඔලිවර් අයියව හඳුනන්නේ. අපේ රත්තරපිටි පන්සලේ නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනාවේදී දේශනා කළ පරිදි ඒ ගමේ විහාරස්ථානයේ වෙන්න පුළුවන් අපේ තරුණ තරුණියන් කරන අවුරුදු උත්සවයක්, ක්‍රීඩා උත්සවයක්, ක්‍රීඩා තරගයක් වෙන්න පුළුවන්, දන්සල් කටයුත්තක් වෙන්න පුළුවන්. ඒ හැම එකදීම එතුමා වැඩිමහල් පිරිස එක්ක වගේම තරුණ තරුණියන් එක්ක බොහොම විනෝදයෙන් ඒ කටයුතු වලට සහභාගී වෙලා ඒ කටයුතු සංවිධානය කරලා ඒවට Tamanට දෙන්න පුළුවන් දායකත්වය, ශ්‍රම දායකත්වයේද, පුද්ගල දායකත්වයේද, පිරිස් දායකත්වයේද හැම එකක්ම ලබා දුන් අමුතුම චරිතයක්, තාම ආදර්ශමත් චරිතයක්. ආමංගල සභාවෙන් අවසරයි. විශේෂයෙන්ම කටුවාවල ප්‍රදේශවාසීන් වෙනුවෙන් විශේෂයෙන්ම අපි නියෝජනය කරන කටුවාවල ප්‍රජා සුබ සාධක සමජන ඉතාම කෙටියෙන් වචන කීපයක් මතක් කිරීම අදහස් කරන්නේ. විශේෂයෙන්ම අපේ කටුවාවල ප්‍රජා සුබ සාධක සමිතිය මේට වසර 40කට පෙර ඒ කියන්නේ 84 වර්ෂයේ අපි ආරම්භ කළා මේ ප්‍රදේශයට විශාල සේවයක්, විශේෂයෙන්ම ආගමික සමාජීය සේවයක් ඉටු කළා. මෙතුමා අපි සමග සම්බන්ධ වුණේ 2004 වර්ෂයේ. ඒ කියන්නේ එතුමා මේ ගමට ඇවිල්ලා මුලින්ම බඳුනේ අපිට බැඳිලා අපි එක්ක එකතු වෙලා මේ ප්‍රදේශයට, මේ ජනතාවට සේවය කරන්න අවස්ථාව දුන්නා. ඒ වගේම අපේ සෑම මහා සභා රැස්වීමකට සහභාගී වෙලා අපිව මෙහෙයුවා. ජ්‍යෙෂ්ඨ සමාජික කැටියට අපේ අඩුපාඩුකම් පෙන්වා දීලා අපි කොහොමද කටයුතු කළා අපිට මඟ පෙන්වීම කළා එතුමා. ඒ වගේම අපි සෑම වර්ෂයකම අපේ සමිතිය චාරිකාවක් යනවා. මෙතුමාගේ නිරෝගී සුවසෙන් හැම රාශියම අපි සමග එක් වෙලා ඉතාමත්ම තරුණ කෙනෙක් විදිහට විනෝද වෙලා සහයෝගයෙන් කටයුතු කළා. මට හොඳට මතකයි මෙතුමා අවුරුදු 80ක් පමණ වයස වෙලා 2015 වර්ෂයේ අපි ගියා කතරගම සිතුල්පව්ව ප්‍රදේශයේ. සිතුල්පව්ව කඳ බුදුරන් නැගලා අපි සමග විනෝද වෙලා චාරිකා ගත්තා. ඒ වෙලාවේ අවුරුදු 80ක් නෙවෙයි මට වුණේ අවුරුදු 25ක තරුණයෙක් නිසා. Sadukin bedenyaun dan itin negitiau mititale asadun bibidiau. Sadukin bedenyaun dan itin negitiau mititale asadun bibidiau. Soran soyuri sadenete elambiau nepeti ademetun sunterau. Sohoyuran, sohoyurin, satanete elambiau, danepeti ademitun sunkerau. Saulove meharin, samajatin dekwidan, antima satanete sersiau. Antima satanete, antima satanete, antima satanete sersiau. Saulove meharin, samajatin dekwidan, antima satanete sersiau. සූසාන් භූමිය දක්වා අපිත් එක්ක ගමන් කරන අයගේ ගමන් පාසුව සඳහා විශේෂ වාහනයක්, පොදු වාහනයක් අපි මේ ඉස්සරහ ලෑස්ති කරලා තියෙනවා. හැම කෙනෙකුටම මේ වාහනයෙන් බොරලැස්තුඹ පොදු සූසාන් භූමිය දක්වා ගමන් කරලා යලි මේ නිවසට ළඟා වෙන්න පුළුවන්. අපි වාහනයක් වෙන් කරලා තියෙනවා මේ ඉදිරි හරිය. පුරුදු පාරෙන් අදන් යන
හුඟක් අය මගේ පස්ස එනවා තනව ආගිය වගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ මංගල සභාවෙන් අවසරයි අපගේ ඔලිවර් පෙරේරා ගනු මන්ත්‍රීතුමාගේ සමදේහේ ආගමික වතාවක් සහ ඒ සියලු කටයුතු අවසන් කරමින් සුසාන භූමිය වෙත පැමිණුනේ මේ අවස්ථාව විවර කරලා තිබ්බේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ කෙනෙක් සිටිනවා නම් ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්න. ධර්මංගෙන් අපි හිතනවා ඒ අවස්ථාව අවසන්යි කියලා. එhmenan මේ අවස්ථාවේ අපි අවසර ඉල්ලනවා දේහය හිතේ මතක අත්පත් කර කරන්න. ඒ නිසා අවමංගල සභාවේ වැඩ කටයුතු අපි මෙතනින් හමාර කරනවා. අපි සියලු දෙනාම එකතු වෙලා අපේ ආදරණීය පියාණන්ට අපේ හිතවතානන්ට අපේ ඥාතිවරයාට පතන්නා වූ බෝධියකින් අජරාමර නිර්වාණ සම්පත්තිය ළඟා කරගන්න අප විසින් කරන ලැබූ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙතුමාගේ අවසන් කටයුතු අපි සිදු කරමු. පෙරේරා මැතිතුමාගේ මතක වස්ත්‍ර ධර්ම දේශනාව සෙනසුරාදා රාත්‍රියේ යෙදී ඇති බැවින් සියලු අයට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. පොදුවේ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා සෙනසුරාදා රාත්‍රියේ 7ට ගල්වල පාරේ 4 වෙනි පටුමගේ ඔලිවර් පෙරේරා මැතිතුමාගේ නිවසේ මතක වස්ත්‍ර ධර්ම දේශනාව පැවැත්වෙන බැවින් සෙනසුරාදා රාත්‍රියේ 7ට එම නිවසේට පැමිණෙන ලෙස පවුලේ සියලු දෙනා ඉල්ලීමක් කරනවා. සෝබාදහමට අවනතයි මං ඉතින් යන්නං ගොම්මනේ
මල ඉර බසිනා සැන්දෑයානේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම් නේදොවයම් කිසිවකු මාහට පෙම් කළ බව එතකොට ඒ ගිරාමය හඬින් මට කියාවි මාමල පසු සොහොන් කොතේ දුක් ගියක් ලියනු මැන දුක් ගියක් ලියනු මැන දුක් ගියක් ලියනු මැන නන්නානුනනා ඔබගේ නන්නානුනනා ඔබගේ අකුරින් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව අද සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක අද සඳ බැසගෙන යන සඳ රැහි හඬන රැව් අතරින් එතකොට ඒ ගිරාවය යාන්තමින් මට ඇසේවි එතකොට ඒ ගිරාවය යාන්තමින් මට
ඇසේ